ජේසු පීටයි මගේ රත්තරන් දුවේ පුතේ ඒ වගේම සහෝදර සහෝදරිය ඒ වගේම ලෝවාසී සියලු දෙනාටම ඔබ වහන්සේගේ උතුම් නාමයේ ප්‍රශංසා ගෞරව වේවා ස්වාමීනි. දෙවි පියාණනි ඔබ වහන්සේ අද දවස ස්වාමීනි යහපත් දවසක් විදියට ස්වාමීනි මගේ ජීවිතේ තියන්න ඔබ වහන්සේගෙන් ආශිර්වාද ඉල්ලනවා. අනේ දෙවි පියාණනි අද සබත් දවස අපිට සභාවට යන්න බැරි වුණා. සමා වෙන්න ඕන මගේ බිරිඳට අසනීප වෙලා සමා වෙන්න ඕනේ. නමුත් උදේ ඉඳලම මම ගීතිකා කිව්වා ගෙදර වැඩක් අතාම කරේ නැහැ. ඒ වගේම ගීතිකා ප්‍රැක්ටිස් කළා. ඒ ගීතිකා ප්‍රැක්ටිස් කරනකොට මට හම්බුණා ලස්සන ගීතිකාවක් මගේ ජීවිතයට සම්බන්ධ ඒ වගේම මගේ චරිතය ගැන කියවෙන ගීතිකාවක්. ඔබ වහන්සේගෙන් සමාව ඉල්ලන්නයි ගීතිකාව කියන්න සූදානම් වෙන්නේ. ඇත්තටම මගේ ජීවිතය සම්බන්ධ ලස්සන ගීතිකාවක් තියෙනවා. ඒ ගීතිකාව මට විතරක් නෙමෙයි සභාවල ඉන්නවා අපි වගේ දුර්වල මිනිස්සු, අපි වගේ අයහපත් වෙච්ච මිනිස්සු, ඒ වගේම සමහර පුරුදු වලින් ගැලවිලා යන්න බැරි මිනිස්සු දෙවි පියාණනි ඔබ වහන්සේ තුල ඉන්නවා. ඒ සෑම කෙනෙකුටම ආශිර්වාදයක් වේවා. ඒ සෑම කෙනෙක්වම ඒ පුරුදු වලින් ඒ පහත් ආශාවල් හැඟීම් ඒ වගේම වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, ආත්මාර්ථකාමීකම් ඒ සෑම දෙයකින්ම ගැලවෙන්න පුළුවන් වේවා මේ ගීතිකාවෙන්. ඒ වගේම මේ ගීතිකාව කියපු ශිල්පියටත් ඒ වගේම ගීතිකාව සංගීතවත් කරපු ශිල්පීන්ටත් ඒ වගේම ගීතිකාව ලියපු මහත්මයා හෝ නෝනා කෙනෙකුටත් ගොඩක් ස්තුතියි. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කරුණාව ලැබේවා. ඒ වගේම තව තවත් ගීතිකා ලියන්න ගීතිකා ඒ සංගීත කණ්ඩායමට සංගීතවත් කරන්නත් ඒ වගේම ඒ ශිල්පියට තවත් ගීතිකා කියන්න පුළුවන්කම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවි පියාණනි එයට බලය දෙන්නේ වගේට ආශිර්වාද කළ මැනව කියලා ඔබ වහන්සේගෙන් ඉල්ලනවා. ඒ වගේම ස්වාමීනි ඔබ වහන්සේගෙන් ඉල්ලනවා මගේ ජීවිතේ මේ ගීතිකාව වගේම ස්වාමීනි ඔබ වහන්සේගෙන් සමාව ඉල්ලනවා දෙවි පියාණනි. ඒ වගේම මේ ගීතිකාවේ යම් තැන්වලදී දෙවි පියාණනි මගේ අතිනුත් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒ සෑම වරදකටම සමා වෙන්න. කොහොමවත් වැරදි සිද්ධ වෙයි. ඒ සෑම වරදකටම සමා වෙන්න. ඒ වගේම මේ ගීතිකාව අහන සෑම කෙනෙකුටම ආශිර්වාදයක් දෙවි පියාණනි ඔබ වහන්සේට ගෞරවයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවි පියාණනි ඔබ වහන්සේට ආශිර්වාදයක්, ඔබ වහන්සේට ගෞරවයක් මහිමය පිණිස මේ ගීතිකාව ගායනා කරනවා දෙවි පියාණනි. ඉතින් මගේ සහෝදරවරුනි මම ඉල්ලන්නේ මේ ගීතිකාව අහලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. තාම 9 දෙනයි මගේ මේ YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නේ. අනේ කරුණා කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මට ලයික් එකක් දාන්න මොනවා හරි ලියන්න. ඉතින් මේ ගීතිකාව ඇත්තටම මට හදවතින්ම කියන්න පුළුවන් වටිනා ගීතිකාවක්. අපි අහලා බලමු ගීතිකාව. ඒ ලියපු ඒ සංගීතවත් කරපු ඒ ගීතිකාව ගායනා කරපු ඒ සෑම කෙනෙකුටම ස්තුතියි කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි අහලා බලමු ගීතිකාව. Samiguni
මාට සමාව දෙන්න මගේ පෞසුදන්න මට සමාව දෙන්න මගේ පෞසුදන්න Dahasengkut waran lapar nikewar odin Dahasengkut nikewaran lapar nikewar odin Sikiya ඇසුනි වැටුණු පාපෙට යලින් සිටිය ඔබ ඇසුනි වැටුණේ පාපෙට යලින් මාගේ එක වරක් Saminduni Nindyoma Magiri ekwaram Saminduni Nindyoma Mata samawa denna Magi පෞසුදන්න මට සමාව දෙන්න මගේ පෞසුදන්න Mansaya balgatui Papayata sitalati Magi pau piliganna Saminduni at denna Mage pau piliganna Saminduni at denna Mage ekwaram Saminduni Nindyoma Mage ekwaran Saminduni Nindyoma Mata samawa denna Mage pausudanna Mata samawa denna Mage
මගේ පෞසුදයින ස්තුති දෙවියන් වහන්සේගේ උතුම් නාමයට ප්‍රශංසා ගෞරව නමස්කාර වේවා දෙවියන්නි. ස්වාමීනි, ඇත්තටම ස්වාමීනි මා වගේ දුර්වලයි, මා වගේ පාපයට වැටෙන, ඒ වගේම මා වගේම ඒවෙන් අත්මිදෙන්න බැරුව ඒවා මැත්තේ දුක් විඳින මං වගේම අයහපත් සිතිවිලි වලින් පිරිච්ච, ඒ වගේම දෙවි පියාණෙනි මං වගේම පාත් ආශාව, පාත් හැඟීම්, ඒ වගේම දෙවි පියාණෙනි වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, ආත්මාර්ථකාමී කම් වලින් පිරිච්ච අය දෙවි පියාණෙනි ඇති. ඇති. ඉතින් දෙවි පියාණෙනි ඒ සෑම කෙනෙකුටම ඔබ වහන්සේගේ සමාව දීලා ඒ අයව නිදහස් කරලා ඔබ වහන්සේගේ බලයෙන් පිරිච්ච දරුවෝ බවට පත් කරගන්න ඔබ වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරමින් ඒ සෑම පාපයකින්ම හිර වෙලා ඉන්න ඒ බැමි කඩලා, ඒ බැමි වලින් නිදහස් කළා. ස්වාමීනි වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, ඒ වගේම කේලම් කීම, ඒ වගේම ස්වාමීනි අයහපත් සිතිවිලි වලින් පිරිච්ච සෑම කෙනෙක්ම ඔබ වහන්සේගේ පයිද පාමුලට අරගෙන ඒ සියලු සාතන්ගේ බලවේග සම්පූර්ණයෙන් පහ කළා. ස්වාමීනි ඔබ වහන්සේගේ මැත්තේ ස්වාමීනි රජ වෙන්න, ඔබ වහන්සේ තුල රජ වෙන්න, ඔබ වහන්සේ තුල යහපත් ජීවිතයක් ගොඩනගා ගන්න, ඔබ වහන්සේ තුල ශක්තිමත් ජීවිතයකින් පිරෙන්න ඔබ වහන්සේ ආශිර්වාද කළ මෙලෝ දෙවි පියාණනි. ස්වාමීනි අපි දුර්වල අපිව නිදහස් කරන්න දෙවි පියාණනි. ඔබ වහන්සේ අපිව නිදහස් කළා යහපත් ගමනක් එක්කන් යන්න දෙවි පියාණනි. ඔබ වහන්සේගේ බලයෙන් පිරුණු ජීවිතයක් ගොඩනගා ගන්න ඔබ වහන්සේ අපිට පිහිට වෙන්න. ස්වාමීනි අපි නිසා අපේ පවුල් විනාශ වෙලා යනවා. ස්වාමීනි අපේ පහත් සිතිවිලි නිසා අපේ පවුල් විනාශ වෙනවා. ඒ වගේම අපි විස බීජ බවට පත් වෙනවා පළාත්වල. දෙවි පියාණනි අපේ කේලම් කීම, ඒ වගේම අයහපත් සිතිවිලි නිසා අපි පළාතම ගත ගහන ජීවිත බවට පත් වෙනවා. ස්වාමීනි ඒ සෑම තැනකින්ම අපිව නිදහස් කළා යහපත් මිනිස්සු විදිහට පිරෙන්න ඔබ වහන්සේ අපිට ආශිර්වාද කළ බැලුව දෙවි පියාණනි. මේ සියලු දෙයින්ගේ නාසරි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමේන්.